සුබ දවසක්. ඉතින් කොහොමද? මේ පසුගිය දවසක පුංචි සිද්ධියක් වුණා. මගේ පරණ යාළුවෙක් හම්බෙලා ඔහු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් අරගෙන ඒ වගේම රැකියාවක් කරලා ඒ රැකියාවෙත් ඉහළටම ගියපු කෙනෙක්. කතා කර කර ඉන්න ගමන් මෙයා කියනවා මේ මචං ටිකක් මම මේ දවස්වල කලකිරීමෙන් ඉන්නේ කියලා. ඊපස්සේ මං අහනවා ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඊපස්සේ කියනවා මචං ඉගෙන ගත්තා හොඳ රස්සාවක් හම්බුණා. ඉතින් රස්සාව ඇතුලේ හැමදාම ටාකට් වෙලාවක් නැහැ, කලාවක් නැහැ, වැඩට යනවා රැයක් නැහැ, දහවලක් නැහැ. හැමදාම ඉතින් ටාගට් එක පොරබදිනවා මචං ඊට වැඩිය ජීවිතයක් නැහැ කියලා කියනවා. මේ කතාව කියද්දිම මට මතක් වුණා හා වගේ කතාව. ඒ ඉබ්බාගේ හා වගේ කතාව ඔබ හැම කෙනෙක්ම දන්නවා. මොකද දන්නවනේ තරඟට ගිය හාවයි ඉබ්බයි තරඟට ගියා. ආවා දිනුම් කණුව පෙනිපෙනි පොඩි විරාමයක් ලබා ගත්තා. මොකද ඔහු දන්නවා ඔහුට දිනන්න පුළුවන්. ඔහු ගැන ඔහුට 100%ක විශ්වාසයක් තිබ්බා. අර යාළුවත් ඒ જાතියම තමයි. හැබැයි හාවා නිදාගත්තේ තමන් ගැන දැඩි විශ්වාසයෙන් යුතුව පොඩි ඇල්මක් පොඩි නිදහසක් පොඩි විවේකයක් ගන්න ඕන කියලා. හැබැයි ඒ අතරතුරේදී අදක්ෂතාවයෙන් හිටපු ඉබ්බා හිමින් දිනුක් කණුව ළඟට ලං වෙලා තිබුණා. අපේ ජීවිතත් මෙහෙම තමයි. අපි වෘත්තීය වශයෙන් හරි අධ්‍යාපනික වශයෙන් හරි හොඳ අධ්‍යාපනයක් ලබාගෙන වෘත්තීය සුසුකම් හදාගෙන අපි රැකියාවල් වලට යනවා. රැකියාව වලට ගිහිල්ලා ඉන් අනතුරු අපි යම් ස්ථාවරත්වයකටපත් වෙලා අපි ස්ථාවර වුණු තැන ජීවත් වෙනවා. හැබැයි එකම ටාකට් එකම ජීවන රටාවක් එකම විදිහට තමයි ජීවත් වෙන්නේ. මෙහෙම මේ කාලේ ගත වෙද්දී අපට මේ දේ එපා වෙනවා, නීරස වෙනවා. මේකට අපි කියනවා කම්ෆර්ට් zone කියලා. එහෙම නැත්නම් සැප පහසු පරිසරය කියලා කියනවා. අපි ඔබට කියනවා don't stay the comfort zone. සැප පහසු පරිසරය ඇතුලේ ජීවත් වෙන්න එපා. ඔබ ස්ථාවර වේවි. හැබැයි ටික කාලයකින් එපා වෙයි. ඒ නිසා වර්තමාන ලෝකයේ ඉල්ලන්නේ කම්ෆර්ට් zone වල ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවේ මීට අවුරුදු 10කට 15කට කලින් අපි හෙව්වේ දක්ෂතම පන්දු යවන්න, දක්ෂතම පිටිකරුවෝ සහ දක්ෂතම පන්දු රකින්න. හැබැයි වර්තමානයේ වෙද්දී අපි එහෙම හොයන්නේ නැහැ. තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයින්ට ලෝකයේ ඉඩ වැඩි. ඒ වගේම මීට කලකට කලින් අපි දැක්කා මේ ගීත රචකයෝ වෙනම හිටියා. සංගීතඥයෝ වෙනම හිටියා. දක්ෂ ගායකයෝ වෙනම හිටියා. වර්තමානයේ වෙද්දී දක්ෂතාව පෙන්නලා තියෙන්නේ ගීත රචනා කිරීමට හැකි, පද රචනා කිරීමට ඇති, සංගීත නිර්මාණය කරන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන් අය ශාස්ත්‍රය තුල ඉහළටම යනවා. ඒ නිසා අපි ඔබට මතක් කරනවා ඔබේ වෘත්තීය ජීවිතය ඇතුලේ එක දක්ෂතාවයක්, කුසලතාවයක්, අධ්‍යාපන සුසුකමක් හදාගෙන නතර වෙන්නට එපා. තව හැකියාවන්, කුසලතාවයන්, දක්ෂතාවයන් ඇති ඒවා හොයාගෙන විවිධ වූ අංශ කරා ඔබේ වෘත්තීය ජීවිතේ අරගෙන යන්න කියලා මතක් කරනවා. ඔය දැන් මම නිවේදකයෙකු විදිහට ගොඩක් ගරු කරපො මමත් පූර්ව ආදර්ශයක් කරගත්ත නිවේදකෙක් හිටියා. ඔහු තමයි ප්‍රසංග වේදිකාවේ හඬ පෞෂ්‍ය ප්‍රබලම පුච්චලයා. ඔහු කරේ ප්‍රසංග වේදිකා පමණයි සංනිවේදනය කරේ. හැබැයි ටික කාලයක් ගත වෙලා යද්දී ප්‍රසංග වේදිකා ආමන්ත්‍රණය කරන නිවේදකයෝ ප්‍රවෘත්ති නිවේදකයෝ වුණා, වැඩසටහන් ඉදිරිපත්ක් කරන්නම් වුණා, ඒ වගේම වැඩසටහන් නිෂ්පාදකවරු වුණා. ඒ තුල ඔවුන්ට වැඩි ඉඩකඩ හම්බුණා. අර ප්‍රවීණයා මේ වෙද්දී ශාස්ත්‍රයේ දකින්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා වෘත්තීය ජීවිතයේ ඇතුලේ විවිධ දක්ෂතා කුසලතා පිළිබඳව අවධානය යොමු කරන්න. විවිධ ශාස්ත්‍ර වලට ඔබේ හැකියාව වෘත්තීය ජීවිතේ අරගෙන යන්න. ඉතින් ඒ කතාවත් එක්ක වැඩසටහන අපි ඉවර කරන්න හදන ඊට කලින් ඔබ කනස්සල්ලෙන් නම් ජීවිතේ ඉන්නේ. දුකෙන් නම් ඉන්නේ ජීවිතේ පිළිබඳව කරුණු තුනක් අපි ඔබට මතක් කරනවා. 1. වෘත්තීය ජීවිතය ඇතුලේ ඔබට ඉවසීම නැති වුණොත් කලකිරෙන්න සිද්ධ වෙනවා. ඉවසීමෙන් යුතුව වැඩ කරන්න. මොකද්ද මේ කියන්නේ? දැන් මම වෘත්තීය ජීවිතය ඇතුලේ උත්සව ශාලා කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මගේ උත්සව ශාලාව නවීකරණය කරන්න ඕනි කියලා මම අවුරුදු 5ක් තිස්සේ ඇවටිලි කරනවා. ඉල්ලීම් කරනවා කළමනාකාරීට. මේක සිද්ධ වුණේ නැහැ. හැබැයි මම ඉවසීමෙන් යුතුව කටයුතු කරා. ඒ නිසා වසර 5කට පස්සේ ඔන්න අපේ උත්සව ශාලාව අලුත්ම තාක්ෂණයට අනුව නවීකරණය කරන්න පටන් අරන් තියෙනවා. මට ඉවසීම නැති වුණා නම් මම රණ්ඩු දබර වුණා නම් ප්‍රශ්න ඇති කරගත්තා නම් ඒ ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි උඩ මතක් කරනවා ඉවසීම කියන්නේ ප්‍රතිඵලයේ ලැබෙන තුරු ඉවසීමෙන් සිටීම. සමහරු ඉවසලා බැරිම තැන අතහැරලා දානවා. ඒ නිසා කාලය නෙවෙයි වැදගත් වෙන්නේ. ඉවසීම කියලා කියන්නේ ප්‍රතිඵලය, ඉලක්කය ළඟාවන තුරුම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම. ඒ තමයි පළමු කාරණා. අපි යනවා දෙවෙනි කාරණාවට. කැපවීම. මොකද්ද මේ කැපවීම කියන්නේ? ඔබේ ජීවිතේ ආයතනික වශයෙන්, වෘත්තීය ජීවිතේ, පෞද්ගලික වශයෙන් ඔබ යම් ඉලක්කයක් ළඟා කරගන්නට බලාපොරොත්තුවක් හීනයක් තිබ්බනම් අපි උඩ ආරාධනය කරනවා. කැපවීමෙන් යුතුව වැඩ කරන්න.
කන්න බොන්න තියෙන කාලේ කැප කරන්න, නිදන්න තියෙන කාලේ කැප කරන්න, විනෝද වෙන්න තියෙන කාලේ කැප කරන්න. ඉලක්කේ සාත්සාත් වීම සඳහා ජීවිතේ වැඩිම කාලයක් ඒ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කැප වෙන්න, ඇප වෙන්න, මහන්සි වෙන්න වැඩ කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. අනික තුන්වෙනි කාරණාව. සමහර පුජ්‍යලයන් ඉන්නවා තමන් පිළිබඳව වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා තමන් පිළිබඳව තමන්ගේ ජීවිතේ වටිනා කෙනෙක් බව දන්නේ නැහැ. වටිනාකමක් දෙන්නෙත් නැහැ. වටිනාකමක් තියෙන කෙනෙක් කියලා ඔහු දන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේට අන් අයට වඩා අන් අයට වඩා ඔබමයි වටිනාකම නිර්මාණය කරන්න ඕන. ඔබේ වටිනාකම ඔබමයි තේරුම් ගන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබට විවිධ වූ කුසලතා, දක්ෂතා, හැකියාවන් ඇති. ඒවට වටිනාකමක් දෙන්න කටයුතු කරන්න. ඔබ ගාව තියෙන කුසලතා, දක්ෂතා පිළිබඳව හොඳින් ඔබ තේරුම් ගන්න. ඒ නිසා එක කුසලතාවයක් බදාගෙන ඒ තුලම කටයුතු කරන්න එපා. විවිධ කුසලතා, දක්ෂතා තියෙනවා නම් ඒවට වටිනාකම, අගයක් එකතු කරන්න. ඒක ඔබේ වගකීම. ඒ නිසා ඒ තුල ජීවිතයේ අසතුටින් සිටීම, කලකිරීම නැති කරගන්න පුළුවන්. එhmenan මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ නිසා don't stay the comfort zone. විවිධ වූ කුසලතා, දක්ෂතා වලින් නිසලෙස ජීවිතය සාර්ථක කරගන්නට වැඩ කටයුතු කරන්න අපි ඔබට ආරාධනය කරනවා. එහෙමනම් වැඩට යන්න ලෑස්තිලා මේ කතාව කිව්වේ. එහෙමනම් ගිහිල්ලා එන්න අමතක කරන්න එපා. කියපු කාරණා වැදගත් නම් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට දැන ගැනීම සඳහා වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබට ජයෙන් ජයම වේවා.